ස්පේටයි සුබ දැසරක්. සෑම විටම අපි මතක තබාගත යුතු කාරණාවක් තමා අපේ ජීවිතත් හරියට පොතක් හා සමානයි. සමහර පරිච්ඡේද තිබෙනවා අපේ ජීවිතයේ පුංචි සිනහරැල්ලක් එකතු කරන. තවත් සමහර පරිච්ඡේද තියෙන්නට පුළුවන් අපේ ජීවිතේ කඩා බිඳ දමන. තවත් සමහර පරිච්ඡේද තියෙන්නට පුළුවන් අපේ ජීවිත මුළුමනින්ම උටි අටිකුරු කරන. හැබැයි අමතක කරන්න එපා හැම පරිච්ඡේදයකම අපේ ජීවිතේට හොඳක් හෝ නරකක් ඉගෙන ගන්නට පුළුවන් බව. පොත වසා දමන්නට ඉක්මවන්නට එපා. අපි අවසාන පරිච්ඡේදය දක්වාම කියවමු. පොත ඇරලා තියෙමු. මන්ද අවසාන පරිච්ඡේදය වෙනට පුළුවන් ඔබේ ජීවිතයට වැදගත්ම වන පරිච්ඡේදය. මේ පිළිබඳව මේ දවස තුළ අපි සිතා බලමු. ජස්පිටයි.